මිස් අද සැන්ටා ෆෘට් චුයින් ගම් එකක් වගේ. විතරක්. තේරිවිලම. රටක පොඩි අය ඕනකට වඩා වැඩි වෙනවම ඔයාලට තියෙන ප්‍රශ්න මොනවාද? පුරුෂයනි. ඔයා ලොකු වෙලා ඔයාගේ නෝනට ළමයි 14ක් ඉන්නවා. කියලා ඔයා උපකල්පනය කරන්න. හරි? ඔයාට ඇති වෙන ප්‍රශ්න කියන්න. ඕකේ. 15 වෙනි එකව හදන්න නෝනව හොයාගන්න විදියකුත් නැහැ. ඕන කරා ප්‍රශ්න. හරි ඒක ලොකුම ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ. පුරුෂයිනි ප්‍රශ්න කියන්නකෝ. මට දෙවෙනි ප්‍රශ්න ටික කියන්න අපිට. අපිට ළමයි නැහැ කියන්නේ. Music. ඇයි බා අපිට ඔය කොහොමද ළමයි නැහැ කියලා දන්නේ? That's big question. Big question. එයාට ළමයි නැහැ කියලා මම කොහොමද දන්නේ? ටෙස්ටිං පාරක් කරානේ. එහෙම හරි දැන් මම වදයි කියලා අතාරින්න එපා කොල්ලෝ. අනාගතේ ඕගොල්ලෝ මේවා කරන්න ඕනේ දේවල් රට්ටන ලංකාවට big question එනවා. හරි ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. කාටද ඒක තියෙන්නේ? කවීෂට තියෙන්නේ. කණක් ඇහිලා ඉන්න නෑලු. විශාල කරදරයක් වුණා නෙමෙයි. ඒකනේ බං ලොකුම ප්‍රශ්නේ. අර කියන්නේ කණක් ඇහිලා ඉන්න නෑ. මේ ඇත්තටනේ කණක් ඇහිලා ඉන්නත් නෑ. එකෙක් කෑ ගහලා ඉවර වෙනකොට අනිත් එක්කෙනා කෑ ගහනවා. ඔක්කොම නිදාගෙන ඉවරනවා නෝන කෑ ගහනවා. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലമുള്ള